සමහර විට ඔහු දැනටමත් ලෙඩ වෙලා ඇති. Maybe he is already sick. මම කැමතියි ඔයා ජීවත් වෙන විදියට. I like the way you live. තව සීනි ටිකක් දාන්න කියලා කොහොමද ඉංග්‍රීසියෙන් කියන්නේ? Add a little more sugar. තව සීනි ටිකක් දාන්න. වතුර බිල ඇවිල්ලා කොහොමද ඉංග්‍රීසියෙන් කියන්නේ? වතුර බිලට අපි කියනවා water bill කියලා. Water bill has come. වතුර බිල ඇවිල්ලා. මට මේ මැස්සන්ව පේන්න බෑ. එහෙම නැත්නම් මට මේ මැස්සන්ගේ කරදර ඉවසන්න බෑ. කොහොමද කියන්නේ? I can't stand these flies. මට මේ මැස්සන්ව පේන්න බෑ. එහෙම නැත්නම් මට මේ මැස්සන්ගේ කරදර ඉවසන්න බෑ. ඇයට සුව වෙන්නේ නැති තුවාලයක් තියෙනවා කියලා ඉංග්‍රීසියෙන් කොහොමද කියන්නේ? She has a wound that won't heal. මට ඌව පේන්න බෑ. කොහොමද ඉංග්‍රීසියෙන් කියන්නේ? I can't stand it. දැන් මෙතන හැබැයි මේ කියන්නේ ඌ කියන අදහස. හැබැයි මෙතන කවුරු හරි පිරිමි කෙනෙක් පේන්න බෑ කියනවා I can't stand him කියනවා. ගෑනු කෙනෙක් පේන්න බෑ කියලා කියනවා නම් ඒ අදහසේ හිත තියාගෙන නම් ඔළුවේ කියන්නේ I can't stand her කියලා කියන්න ඕන. මම හිතපු තරම් මේක ලේසි වුණේ නෑ කියන්න පුළුවන් මෙහෙම. It wasn't as easy as I thought. යමක් වුණාම කිසිම කෙනෙක් ඔයා වෙනුවෙන් නැහැ කියලා කොහොමද ඉංග්‍රීසියෙන් කියන්නේ? When something happened no one is there for you. ඔයා මට මහා කරදරයක් දෙන්නේ. නැත්නම් වදයක් දෙන්නේ. මෙන්න මෙහෙම කියන්නේ. You are giving me a hard time. ඔයා මට මහා වදයක් දෙන්නේ. ඒ අදහස ගන්න පුළුවන්. අයන් එකත් වැටිලා කැඩුනා කියලා අපි ඉංග්‍රීසියෙන් කොහොමද කියන්නේ? Even the iron fell down
even the iron fell down and broke. කොහේ ගියත් වැඩක් නොකර ලකුණු දාගන්න විතරක් බලන් ඉන්න කණ්ඩායමක් ඉන්නවා. මේ වගේ දෙයක් ඉංග්‍රීසියෙන් කියන්නේ කොහොමද? everywhere you go, there is always a group of people who just want to take credit without doing any work. ටිකක් දිගයි තමයි. බලන්න මේක ගැලපෙන විදිය තේරුම් ගන්න පුළුවන්ද කියලා ඔයාලට.